සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. අද නම් අපිට ගොඩාක් විශේෂ දවසක්. මොකද දන්නවද? අද අපි දෙන්නගේ 7 වෙනි ඇනිවර්සරි එක. ඉතින් උදේ පාන්දරින්ම බුදුන් වැඳලා දවස පටන් ගන්න තමයි මේ හදන්නේ. දැන් අපි මේ උදේට තේ එකක් බොන්න තමයි හදන්නේ. ඉතින් කිරිබත් එකක් නම් හැදුවේ නැහැ. එකපාරම දවල්ට උයා ගන්නවා කියලා හිතුවා. ඊයේ රෑ ගිහිල්ලා අපි දෙන්නත් එක්ක කේක් එකක් අරගෙන ආවා. ලොකු එකක් නම් නෙමෙයි ගෙනාවේ, පොඩි එකක් ගෙනාවේ. හැබැයි ඉතින් අපි දෙන්නට මේ කේක් එක හොඳටම ඇති. මෙන්න මේ කේක් එක තමයි අපි ගෙනාවේ. දැන් ඉතින් මේ කේක් එකත් කපලා තේ එකක් බොන්න තමයි හදන්නේ. ජීවිතේ සතුටින් ඉන්න ලොකු දේවල් අපිට ඕනි නෑ. මෙන්න මේ වගේ පොඩි දෙයක්, මෙන්න මේ වගේ මොහොතක් අපේ ජීවිත කාලෙම මතක හිටින්න හොඳටම ඇති. පොඩි දෙයක්වත් මම එයාගෙන් බලාපොරොත්තු වෙන කෙනෙක් නන් නෙමෙයි. මොකද මම දන්නවා එයාලා ගැනවත් හිතන්නේ නැතුව තමයි අපි ගැන වද වෙන්නේ. ඉතින් ඒ නිසා පොඩි හරි දෙයකින්වත් එයාලගේ ඔළුවට බරක් දෙන්න මම කැමති නෑ. හැබැයි එයා ආසාවෙන් කරන දෙයක් නම් ඒ දේවල් මම එපා කියන්නේ නැහැ. මොකද එයා හැම දෙයක්ම කරන්නේ හිතේ සතුටින් නිසා. දැන් මම දවල්ට මේ රයිස් එකක් හදාගන්න තමයි හදන්නේ. ඉතින් එයා කැමතිම විදිහට තමයි අද මම මේ රයිස් එක හදාගන්නේ. ඉතින් මේ රයිස් එකට ඕනේ කරන හැම දෙයක්ම මම කලින්ම ලෑස්ති කරලා තියාගත්තා. එතකොට මට ලේසි නිසා. තෙල් පොඩ්ඩ දාගෙන මෙන්න මේ සොසේජස් ටිකයි චිකන් ටිකයි ඉස්සෝ ටිකයි බෙදගත්තා. කඩෙන් මොනවා හරි කමු කියලා කිව්වත් මට ඕනි වුණා ගෙදරදිම මොනවා හරි ටිකක් හදාගන්න. ඉතින් චිලි පේස්ට් ටිකක් නම් ගෙදර තිබුණා. ඒකත් එක කන්න කියලා හිතාගෙන තමයි මේ රයිස් එක මම හදාගත්තේ. ඉතින් අද මේ රයිස් එකට මම අමු ඉස්ස නෙමෙයි ගත්තේ. ගෙදර තිබුණ වේලුණු ඉස්ස ටිකක් ඒ ටිකට ගම්බිරිස් කුඩු ටිකක් දාලා තමයි මම මේ අරගත්තේ. සුදු ලුණු ටික තෙල් එකේ බැදෙනකන් ඉඳලා තමයි කැරට් ටිකයි ලුණු ටිකයි මම එකතු කරගත්තේ. ඉතින් මේ විදියට හදාගත්තාම ගොඩාක් රසයි මේ රයිස් එක. ජීවිතේ කියන්නේ මා පුදුමාකාර දෙයක්. මේ අවුරුදු 7 අපි දෙන්නට නම් ලේසි කාලයක් උනේ නැහැ. දුක, සතුට, අභියෝග මේ හැම දෙයකම හිතන්නේ නැති විදියට මුහුණ දුන්න කාලයක්. අපි දෙන්නගේ තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි අපිටම කියලා ගෙදරක් හදාගන්න එක. ඉතින් ලබන අවුරුද්දේ මේ වෙනකොට මම හිතනවා ඒ හීනෙත් ඉක්මනින්ම සැබෑ වෙයි කියලා. ඉතින් මේ වෙනකන් මට ඕනි කරන හැම දෙයක්ම දීලා මාව ආදරෙන් බලාගත්තට ඇත්තටම මම මගේ හස්බන්ඩ්ට ගොඩාක් ස්තුති කරනවා. ඉතින් ඔන්න ඔහොම තමයි අද මගේ දවස ගෙවිලා ගියේ.
මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකන් එතකන් ගිහින් එන්නම්.